ඉන්බොක්ස් එක පිරි ඉතිරි ගිහිල්ලාද? ඔව් කියන්නේ සින්දු රික්වෙස්ට් ගොඩක් ඒ වගේ ඒවා එනවා. ඉතින් වෙන නම් නෑ. පත් වෙලා නෑ ඇත්තට. පත් වෙනවා නම් කැමති. කැමති. බූට් එකක් කාලෙම නැද්ද? තියෙනවා. තියෙනවා. යාගේ තේන වෛර චේතනාවක් නැහැ. නෑ. ලැබුණු හුරු කල්පනා අද දවසේ චරිතයක් සමගින් කතා බහින් චරිතයක් සමගින් කතා බහ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඔහු නමින් සමිල චිරන්ත. අයබෝවන්. අයබෝවන්. මොකද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල මියුසික් වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික කරන් පාඩු ඉන්නවා. නිකන් සෝෂල් මීඩියා වල නිකන් ජනප්‍රිය වගේ එකක් මේ දවස්වල වෙනවා. මොකද ඒ වගේ දෙයක් කරන්න හිතුනේ සෝෂල් මීඩියා වල ඒ වගේ දෙයක් කරන්න හිතුනේ. ඇත්තටම මම මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ පොඩි ආසාවක් ගායකයෙක් වෙන්න, ප්‍රසිද්ධ වෙන්න ඕන කියන එක මගේ ඔළුවේ තිබ්බා. හැබැයි කොහොමද කරන්නේ, කොහොමද ඒකට එන්ටර් වෙන්නේ කියන එක ඔළුවේ අයිඩියා තිබ්බේ නෑ. මගේ රට යන වැඩක් තිබ්බා. මම ඒකට ජොබ් එකෙන් අංගිලා ඔක්කොම මේ වුණාට පස්සේ මට ෆ්‍රී ටයිම් එකක් ආවා. ඒ වැඩේ පොඩ්ඩක් අවුල් ගිහිල්ලා ෆ්‍රී ටයිම් එකක් ආවා. ඒ වෙලේ ඉතින් මට ඇත්තටම කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම ආයි ජොබ් එකට යනවද මාව ආයේ කියන්නේ රිකවර් වෙනකම් මම හිටියා ටිකක්. ඉතින් මම හිතුවා පොඩ්ඩක් සින්දුවක් කියලා සෝෂල් මීඩියා ටික්ටොක් වලට දාලා ටිකක් ඉන්න. හිතුවත් නැති විදියට වෛරල් වුණා. ඔව් හිතුවත් නැති විදියට ඒක වෛරල් වුණා. ඒක තමයි. වාගෙන විස්තර ටිකක් කියන්නකෝ. විස්තර කිව්වොත් මගේ නම සමිල චිරන්ත. මං ආවේ හලාවත ඉඳලා. මගේ උපන්ගම මහරගම. මට වයස අවුරුදු 25යි. පවුලේ ඉන්නවා 4 දෙනෙක් මා එක්ක. එතකොට ඒ ටික තමයි ඉතින්. පාසල් ගියේ? පාසල් ගියේ. ඒ කියන්නේ මම මුලින්ම ඉස්කෝලේ ගියේ මගේ sorry. මම මුලින්ම ඉස්කෝලේ ගියේ ඇරවුල විද්‍යාලෝක. ඊට පස්සේ මම ගම ඉස්කෝලේට ගියේ විජයකටුපත විජය මහාවිද්‍යාලේ. මට පෙනී යනවා නිකන් ගෑන් ළමයින්ගේ නිකන් ආකර්ෂණීය වැඩි වෙලා තියෙනවා වගේ මේ දවස්වල. ඔව් සින්දුව වෛරල් වුණත් එක්කම චුට්ටක් ඉන්බොක්ස් එක පිරි ඉතිරි ගිහිල්ලාද? ඔව් කියන්නේ සින්දු රික්වෙස්ට් ගොඩක් ඒ වගේ ඒවා එනවා. ඉතින් වෙන නම් නෑ. රික්වෙස්ට් ඒ කියන්නේ මේ සින්දුව කියන්න කියලා ඒගොල්ලෝ රික්වෙස්ට් කරන ඒ වගේ දේවල් විතරයි ඉතින්. මේ මමත් කැමති ඉතින් මේ අර සෝෂල් මීඩියා වල ආදාන වගේ අපිටත් සින්දුවක් කියන්නකෝ පොඩ්ඩක් බලන්න. ලස්සන එක. මේ සමිල චිරන්ත. මගේ ජීවය ගල්ලෙනකි එහි පහන ඔබ තමා. එය ජල්වනොම නැහි නැහි අද පෙන්ගේ තෙල්දමා. මගේ ජීවය ගල්ලෙනකි එහි පහන ඔබ තමා. එය දල්වනොම නැහි නැහි අද පෙන්ගේ තෙල්දමා. වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ. සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ. කවුදනේ පහනේ? තාම පහන හොයනවා. පත් වෙලා නෑ. පත් වෙලා නෑ ඇත්තට. පත් වෙනවා නම් කැමති. කැමති. ඔව් පත් වෙලා නෑ. පත්තු කරන්න බලාගෙන ගොඩක් අය ඉන්නව නේද? දැන් කෙල්ලෝ නිකන් මේ දවස්වල වාට නිකන් පිස්සුවෙන් වගේ නිකන් දැන් ඉන්නවා කිව්වේ දැන් ඉන්බොක්ස් එකට එහෙම දානවා ඉන්නවා. හැබැයි අර ඒක එහෙම කියන එක හරි නෑනේ. පත්තු කරන්න බලන්නේ නෑ. සාමාන්‍යයෙන් කමෙන්ට්ස් තියෙනවා හොඳ. ඉතින් ඒවත් එක්ක ඉතින් කට්ටිය ඉන්නවා ඉතින්. හරි ආදරෙන් මම එක මාත් එක්ක ඉන්නවා. ඉන්නවා. බූට් එකක් කාලෙම නැද්ද? තියෙනවා. තියෙනවානේ. අපි ඒ ගැන කතා කරමුකෝ. ඒ කියන්නේ අපිට ඒ ගැන කතා කරන ලොකු දෙයක් ඇත්තටම නැහැ. ඉතින් ඒකට අපි ආසයි ඒක දැනගන්න. අවංක ආදරයක් තිබ්බා. ඒ කියන්නේ දෙන්නට දෙන්න ආදරේ කරා. ඉතින් සමහර දේවල් තියෙනවා අපිට ටික කාලයක් ගියාට පස්සේ තේරෙනවා. ඒ කියන්නේ මගේ පැත්තෙන් නෙමෙයි යාගේ පැත්තෙන් සමහරට තේරෙන්නේ නැති ගැළපෙන්නේ නැහැ. තව මෙයාට වඩා කෙනෙක් ඕනේ වගේ දෙයක්. ඉතින් ඒ දේවලුත් එක්ක ඉතින් ඒ දේවල් එහෙම සිද්ධ වුණා. මේ විරහව ගැන මොකද හිතන්නේ සහ මේ බ්‍රේක්අප් එකක් වුණ කෙනෙක්ට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? බ්‍රේක්අප් එකක් වෙච්ච කෙනෙක්ට දෙන්න තියෙන උපදෙස් ඇත්තටම කියන්න තියෙන්නේ මේ අපිට කවුරු නැතත් අම්මා තාත්තා ඉන්නවා. සමහර කට්ටියට එහෙම නැති කට්ටියක් ඉන්නවා. හැබැයි ඉතින් වැටෙන්න එපා කවදාවත්. කවදා හරි තැනක් එනවා ජීවිතේ හරිම කෙනා ජීවිතේට එන. ඉතින් එදාට ඉතින් සතුටින් ඉන්න පුළුවන්. ඉතින් කෙනෙක් නැතනවා කියලා දුක් වෙන්න එපා. මොකද අපි මැරෙන්නේ නැහැනේ. අපි ජීවත් වෙනවානේ. ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ගැන හිතලා ජීවත් වෙන්න ඕනේ. මේ සමහර වෙන්න නිකන් බ්‍රේක් අප් වුණා මට මේ දේ වැඩක් නැහැ මොන එකක්ද මේ කියලා නිකන් ආදරේ ගැන. දාන. ඔව්. ඔව් එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින්
ඒ කට්ටිය අතරිනුත් මමත් එක එක්කෙනෙක් හැබැයි දැන් නැහැ හැබැයි වේකන්සි එකක් දැන් තියෙනවා. තියෙනවා. බලාගෙන ඉන්න ඔයාලටත් පුළුවන් ඇප්ලයි කරන්න. ඔව්. මේ අනිත් මොකද්ද අනාගතේ මොනවද ප්ලෑන්ස්? ප්ලෑන්ස් ඇත්තටම ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා FM නාලිකාවක ප්‍රසන්ට කෙනෙක් ඉදිහට ඉස්සරහට එන්න. ඉතින් ඒක වැඩ කටයුතුත් දැන් මෙමින් පවතින මම දන්න ඒක මට කරගන්න පුළුවන්ද අමතරව තමයි මම එකන්නේ මියසික් කියන දේ පොඩ්ඩක් ෆලප් කරන්න. ඉතින් බලමු අපි කොහොම ඉස්සරහට වෙන්න කියලා. ඒකර මේ ස්ට්‍රෙස් රිලිස් කරගන්න හොඳ උදව්වක්දවට. ඕ ඇත්තරම ඒ කියන්නේ මම කියන කලින් ම කරපු ජොබ් එකත් ටිකක් ස්ට්‍රෙස් වැඩි ඉතින් ගොඩක් දේවල් බැලන්ස් කරගන්න අමාරු. ඉතින් ඒවත් එක්ක ස්ට්‍රෙස් වෙනවා ගොඩක්. ඉතින් ඒකට මම ඇත්තට මියසික් කියනදේ හොඳ බෙහෙතක්. ඉතින් කම්මැලි වෙලාවට සින්දුවක් කියන්නේ ඒ වගේ ඉතින් තමා මුලින් හුරුලා ඊට පස්සේ ඉතින් සහෝදර සහෝදරයෝ ඉන්නවද පවුලේ? ඔව් මට නංගිලා දෙන්නෙක් ඉන්නවා අයියා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අම්මයි තාත්තයි ඒකට කිරි අම්මා. ඔව් මේ පොඩි කාලේ ඉඳන් අද ආපු ගමන ගැන මොකද හිතන්නේ? පොඩි කාලේ ඉඳන් කියන්න පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් කියන ලොකු කතාවක් තියෙනවා. සමහර තැන් සුන්දරයි සමහර තැන් ටිකක් කටුකයි. ඉතින් ඒ ඔක්කොම ජයගෙන දැන් ඉතින් හොඳ තැනක ඉන්න මට සතුටුයි ඇත්තටම ආපු ගමන ගැන. සුන්දර තැන් වලට වඩා අර ගොඩක් අය කැමති කටුක තැන් අමහිරි තැන් සහ ඒව හොයාගෙන කොහොමද ඒවෙන් ගොඩාවේ කියලා දැනගන්නනේ. ඔයාටත් වෙනම ආදරය කරන පිරිසක් ඉන්නවා. ඔව් ඒ පිරිසත් දැනගන්න කැමති ඇති ඒ දේවල්. ඔව් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් සමාජය කියන්නේ සමාජය ගත්තොත් ලෙවල් 3කට ගැඩුවත් අපි දැන් ඉන්නේ මධ්‍යම පාන්තික. ඒ කියන්නේ අපිට ලොකුට සල්ලි නැහැ දා වේල කාලා බීලා අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම පවුලක කෙනෙක්ට ඇත්තරම ටිකක් ජීවිතේ තමන් කැමති දේවල් කරගන්න අමාරුයි. ඒ කියන්නේ දැන් තමන් හොඳ ජොබ් එකක් කරන්න වුණත් එයාට ඉගෙන ගන්න වුණත් ගොඩක් සමහර දේවල් ඒ වගේම වියදම් කරන්න සල්ලි මුදල් අපහසුතා තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයක හැදුනේ එහෙම කියලා මගේ අම්මයි තාත්තයි කවදාවත් මට අඩුවක් කරලා නැහැ. කන්න බොන්න අඳින්න හැමදේම ඒගොල්ලෝ මට දීලා තියෙනවා. මේ ඒ ගැන ඇත්තරම සතුටුයි මට. ඒත් එක්කම ඉතින් මට කියන්න තියෙන්නේ ඒ වගේ දුක් කියන්නේ ගොඩක් තැන්වලදී වැටෙනවා. ඉතින් මට ඒ කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් වැටෙන්න එපා ජීවිතේ අපිට කොහෙන් හරි අපිට chance එකක් එනවා කොහෙන් හරි ගොඩ යන්න. සමහරුන්ට තියෙන්නේ අම්මා තාත්තා සේරම හදලා දීලා තියෙනවා. ඒ පාත් එකේ රන් කරන්න විතරයි. දැන් සමහර පවුල්වල ළමයින්ට එහෙම නැහැ. මුලින්දම සේරම හදා ගන්න ඕනේ. එතකොට ඒ ළමයා අවුරුදු 20 වුණාට පස්සේ අර මේ දැන් ලව් එකක් හොයා ගන්නවා නම් ඒකත් බැලන්ස් කරන්න ඕන අරගන්න ඕනේ. තියාගෙන ඒක ගෑනු ළමයෙක්ට වඩා ඒක පිරිමි ළමයෙක්ට මානසික වදයක්. ඇත්තටම ඒ කියන්නේ මානසික වදයක් කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ට තියෙන වැඩයි පිරිමි ළමයෙක්ට තියෙන වැඩයි දෙකක්. ඔව් ඒක දෙකක්. ඒක මම කියන්න ඕන අනිවාර්යෙන්. මම මේක කාටවත් කියන කාවල් මේ හැල්ලුවට ලක් කරනවා. එහෙම දෙයකට නෙමෙයි. තරහ වෙන්න එපා ගෑනු ළමයි මාත් එක්ක. ඒ කියන්නේ ඇත්තටම ඔෆිස් එකක වැඩ එතකොට එතන ෆ්‍රෙෂ් එක වැඩි සාමාන්‍යයෙන් හાર્ඩ් වර්ක් කරන කෙනෙක්ට උනත් දැන් ඒක පොඩ්ඩක් අමාරුයි. මේ ඉතින් ඒවත් එක්ක ගර්ල් එක කතා කරද්දී ඉතින් ගෑල් ළමයි කියන සාමාන්‍යයෙන් මට හම්බෙච්ච කට්ටිය ටිකක් ඉතින් ආපු ගමන් නිකන් ඔයාට මට වෙලාවක් නැද්ද කතා කරන්න නෑ වෙලාවක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ අදාළ වෙලාවේ කතා කරන්න ඉතින් ඒ කට්ටිය කතා කරන වෙන දේවල් ඉතින් මම කියන්නේ මේ ඒ අතින් නම් ටිකක් ගෑල් ළමයි කොහොමද කැමති කියව ඔව් ඉතින් එහෙම බලද්දී ටිකක් ස්ට්‍රෙස් වෙනවා තව. ඒ අර රටේ නැති ප්‍රශ්නේ අරන් එන්නේ. ඔව්. මේ අනිත් ඒ තමයි දැන් ඉස්සරහට කරන්න ඉන්න වැඩත් එක්ක මේ අලුත් සින්දුවක් එළියට දාන්න නැද්ද? අලුත් සින්දුවක් කරන්න ඉන්නේ. ඒක වැඩ වෙකින වැඩේ දැන් වෙන ගමන් තියෙන්නේ. සින්දුව ලියන්න බාර දීලා තියෙන්නේ. මෙලඩි එක දාන්න බාර දීලා තියෙන්නේ. ඒ වුණාට පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. ඒවත් එක්ක ටිකක් ආයෙ නැවැත්තුවා මම වැඩේ. මොකද ලොකු මුදලක් ඒකට යනවා. මොකද කරන වැඩක් අපි ක්වොලිටියට කරන්න ඕනේ. කියන්නේ ක්වොලිටි දෙයක් අපි දෙන්න ඕන දෙනවා නම් නිකන් කරන්නම් වාරි කරලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඉතින් මම කැමති අතරම ක්වොලිටි වැඩක් කරන්න. ඉතින් බලමු අපි ඉස්සරහට. මේ කොච්චර කාලයක් විතර යයිද? කොහොමත් තව මාස එකමාරක් දෙකක් කිට්ටු වෙන්න වගේ. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන මොකද හිතන්නේ? හොඳයි. ඇත්තටම හොඳයි කියන්න කියන්නේ වරදක් නැහැ. හොඳයි. හැබැයි දක්ෂයට තැනක් නැහැ. තැනක් නැහැ කියන්න හේතු තියෙනවා. මම දන්න. ඒ කියන්නේ සල්ලිද?
ගොඩක් දේවල් ඒවත් එක්කත් යනවා ඉතින් සල්ලිත් ඒ වගේම තියෙනගෙන ලොක පවයගත් තියෙනයි ඉතිං ඒවත් එක්ක තමයි ඉතින් ගොඩක් මෙතින් ඉගෙන මෙහෙමයි දක්ෂයට තැනක් දෙන තැන් තියෙනවා දැන් ඇත්තරම මේ අපි තැනක් හොයන් යන්න ඕන්න අපේ අතේම තින මොබයිල් ෆෝන් එක තියෙනවා එකන එක දේව තින YouTube තියෙනවා ටික්ටොක් තින ෆස්බුක් තියෙනවා ඉස්ට්‍රගම් තියෙනවා හැම දෙයක්ම තියෙන ඉතින් අපිට මියසික් කරන්න අපි අඳුරගන්න මම කියන්න මේ අපිට සල්ලි තියෙන්න්න මොන්න නැහැ හැබැයි අපි වඳුරගන්න ඇත්තරම මේ සෝෂල් මීඩිය කියන දේවල් ඇති මම හිතන විදිහට ඕ ඇති හැබැයි පාතක හැබැයි කරන වැඩේ හරිට ඉගෙනගෙන කරන්න මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්න මියසික් ගැන ම තාම ඉගෙන ගන්නවා මොකොද මේ මම ගිටායකක් කල් ඇල්ලුවේ ඇත්තරම 2025 මේ අවුරුදු ගෙදරින් ලබා දුන්න නැහැ මේක ගැනත් අපි කියමු ෆ්‍රාන්සල ඉන්න මගේ අය කෙනෙක් ශනුවය කියලා ඉතින් එයා මට මේ කරන් දුන්නේ මේක ඉතින් තව ගොඩක් දේවල් මට උදව් කරායා එහෙම මිනිස්සු හරි අඩු තරම අඩුයි ඒනට යාමට සෑහෙන්න උදව්වක් කර එකන මට ගිටායක ගන්න ඕන කියන එකන තැන මේ ම හිටිය මොකද ම ලොකු මුදලක් නැති කරගෙන රට යන ප්‍රශ්නත් එක්ක ඉතින් සුළු ගානකුත් මේ ලොකු ගානක් ඉතින් ඒකත් එක් ඉතින් මට ගිටායකක් ගන්න ඕන කියලා මට අයිඩික තිබෙන කොහමරි ම වීඩියක් දාන නැති දවසක මට මැසිජ දෙම මල්ලි සිින්දුවක් නැත්තේ අයවාගේ කියලා මමගවයි මෙහම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහම මෙහමකි අපි දෙන පොඩක් කතා කල අපි දෙන පොඩක් චැටිකෙන කලෝස් අපි හොඳම යාලුවේ ඉතින් එයා කතා කරලා ඊට පස්තම මට කිව මල්ලි මෙහෙමයි මේ මංවාට කරන උදව්වක් කියල හිතන්න එපා එකන උදව කියල හිතන්න එපා මේක ඔයාට ඕන දෙයක් මේකවාගේ ජීවිතයට ඕන දෙයක් මේ ඔයා මේක ගන්න ඕන අනිවාරෙන් එකන එයා කිව්වා මේ ගන්න ඕනෙක් ඉතින් එහෙමත් තම ඉති නැත්තම්ම කාගවත් එහෙම ඉල්ලන කෙනෙක් නෙමෙයි උදව් කරන්න නැහැ ඇත්තරම ඕ මට ඇත්තරම සතුට ඒ වගේ මිනිස්සු ඉන්න එක ගැන ඒක තමයි ඉතින් ලංකාවිදන් ගේමක් ගහන්න පුළුවන් රට යන්න ඕන නෑ ලංකාවිද ගේම ගහන්න පුළුවන් ඒක මට තේරුණේ දැන් ඒක තේරෙන්ටයක් කල් ගියා ඒකන්නේ අපිට ඔප්ෂන් නෑන කිසිම දෙයක් ඒගන්න අපි ට්‍රයි කරන්න අපිත් හැම ගොඩක් තැන්ගල අපි හිරගෙනවා බෑබෑ ඕ මම කියන්නේ අර නෑබෑ කියන තැනින් ගැලවිලා පුළුවන්තරම් මහන්සේ කරන උත්සාහයක් හරි වැදග අනිවාරෙන් ඒ කියන්නේ අර තැනකට ගිහිල් අපි එකන දැන් ඇත්තරම දැන් මම නිකන්ගෙන්ද අපේ ළඟට දේවල් එන්න හැ අපි මහන්සෙන්න්න අපි වෙලා බලන්නතු වැඩකරුත් අපිට ගණන් කරගන්න බැරි තරමට සල්ලි හම්බේ අපි හෙන තවත් සිින්දුවක් කියමු කියමු පෙරදාවෙන් මෙමා ලැබුණුරු කල්පනා සාගරය සේදා ආදරය ගොලු කලා පෙරදාවෙන් මෙමා ලැබුණුරු කල්පනා සාගරය ආදරය ගොලු කලා ඒසින මව මවා මාදැසතෙත් කලා මාදැසිරේතනා ඔබ දැසතෙන් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා යගේ තේන වෛර චේතනාවක් නැහැ මේක බලන ඇන මොකද කියන්න තිය බලන අයට ඇත්තරම කියන්න තියෙන්නේ මම ප්‍රෝගෑම් එක ගැන කිව්ව ඇත්තරම හොඳයි ඒකෙන් අපි වගේ දැන් සෝෂල් මීඩිය වලින් ආවත් දැන් හැමෝම සමහරකට ඉන්නවා ඒගන්නේ හැමෝම අපිෝ බලන්න හැ එකන්නේ අපිෝ දකින්න හැ ඉතිං හොඳයි එකන්නේ අප්කමින් ආටිස් කෙනෙට් ඇත්තටම මූුණ පෙන්න්න ඒවගේම ටැලන්ට එක එලියට දාන්න හොඳ තැනක් තැංකව මේ වගේ දේවල් කරනවට වඩත් තැංකව මේ කෙටි දැනුම් දීමකින් ආවට හැබැයි මේ මට කටක් කරගන්න අමාරුනා ටිකක් එනවයිනවා කියලාගෙන නැහැ ඇත්තටම මේ වැඩත් එක්ක කියන ම ලොකු වැඩක හිරම හිටිය ඇත්තරම මොකද මම හලාවත හිටියේ මට කොළඹෙන්න්න යන්න පොඩ්ඩ ඕ එකන අමාරුයි මකොද ගෙදට වැඩ වගයක් කරගම හිටිය ඉතින් ඒත් එක්කම මට චාන්සකාවේ අරමං කිව්ව මගේ ඩ්‍රීම් එකට රීම් ජොබ් එකට යන්න ඉතිං ඉතින් ඒ දේවලුත් එක්ක තමයි ඉතින් ආය මට කොළඹට එන්න චාන්සකක්කාව මේක ඉතින් ඉට පස්සම කිව හෙමයකිවම ඕටිකක් අර මානසිකව
ප්‍රශ්නයක් වුණ නැද්ද ඒ වගේ ඩ්‍රීම් එකට යන්න ගිහිල්ලා ඒක අචීව් කරගන්න බැරි වෙච්ච එක ගැන සහ ඒ වගේ වෙච්ච කෙනෙක්ට ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? මුලින්ම ප්‍රශ්නයට මම කිව්වොත් මට ඒ වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් තැන් වලින් රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මම රිජෙක්ට් වුණා කියලා ඇත්තටම අර මම කිව්වා වගේ මම මැරිලා නැහැනේ. මම තාම ජීවත් වෙනවා. මට try කරන්න පුළුවන්. try කරන්න පුළුවන්. පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ මට try කරන්න අනිවාර්යෙන් පුළුවන්. මොකද මේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට ඇවිදින්න පුළුවන්, මට කතා කරන්න පුළුවන්, මගේ අතපය හතර වැඩ කරනවා. ඉතින් මම කියන්නේත් බලන් ඉන්න කෙනෙක්ට කවදාවත් වැටෙන්න එපා. ඒ කියන්නේ Tamanට දෙයක් දෙයියෝ දීලා තියෙන්නේ ඒ දෙයින් ප්‍රයෝජනයක් ගන්න. Tamanට තියෙන ටැලන්ට් එක අඳුර ගන්න. ඒ ටැලන්ට් එක අඳුරගෙන Taman කැමති පැත්තෙන් යන්න. එතකොට ආසාවෙන් ජොබ් එකක් වුණත් කරන්න පුළුවන්. අර සමහරු ඉන්නවා කරන්නේ වෙන කෙනෙක් දැන් කෝස් එක කරන්න වෙන දෙයක් නම් එයා ජොබ් එක කරන්න වෙන දෙයක්. ඉතින් මම කියන්නේ ඉගෙන ගන්න එක හොඳයි. මම කියන්නේ Taman කැමති පැත්තෙන් හොඳට ඉගෙනගෙන ඒ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් තරම්. ඒත් කමෙන්ට්ස් ගැන මොකද හිතන්නේ? අ දැන් සමහරව හිතනවා එකපාරටම මම ඉන්න ෆීල්ඩ් එකට මේ අලුත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මොකද්ද මේකට කරන්න කියලා. දැන් ඒව ඇවිල්ලා නැද්ද ඔයාට? නැහැ මට එහෙම කමෙන්ට්ස් ඇවිල්ලා නැහැ. සමහර දැන් මෙහෙම එක කමෙන්ට් එකක් මේ ළඟදී ඇවිල්ලා තිබ්බා මට මේ දැන් මේ වැඩ කියන්නේ පටන් ගත්තට පස්සේ ආපු පළවෙනි කමෙන්ට් එක. එයා දාලා තිබ්බා ඒ කියන්නේ Instagram එකේ මම දාලා තිබ්බ වීඩියෝ එකක්. එයා දානවා මේකත් කන්න එපා කියලා. හරිද? මම ඊට පස්සේ මං එයාට මුකුත් කිව්වේ නැහැ. මං එයාට heart එකක් දාලා ඒ කියන්නේ reply එකක් දාලා මම නිකන් හිටියා. ඒ කියන්නේ මෙහෙමයි. සෝෂල් මීඩියා කියන්නේ ඒ වගේ level ඒ කියන්නේ level හදාගත්ත මිනිස්සු ඉන්නවා. එක එක මිනිස්සු ඉන්නවා. ඉතින් මම කියන්නේ ඉතින් අපි හැමෝම මිනිස්සුනේ. හැමෝම දැන් කැමති කෙනෙක්ට ඒ කියන්නේ සෝෂල් මීඩියා මම දාන එක ඒක මගේ වැඩක්. ඒ කියන්නේ මට කැමති දෙයක් දාන්න පුළුවන්. ඒක කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. ඒක සමාජයට හානියක් වෙන්නේ හානියක් වෙන්නේ නැත්තම් මම කියන්නේ එහෙමයි. ඒ කියන්නේ සමාජයට හානියක් වෙන්නේ නැත්තම් කෙනෙක්ට ඩිස්ටර්බ් වෙන්නේ නැත්තම් ඒක කිසි ඒ වගේ දේවල් ඉතින් දැන් මම හැමෝටම එකම විදිහට රස විඳීමේ හැකියාවක් නැහැ. ඔව් එහෙම අර එහෙම දේකුත් ප්‍රශ්නක් තියෙනවා. තියෙනවා. ඔව්. ඉතින් ඒත් එක්ක තමයි ඉතින් මේ දේවල් රීමේක් ගැන මොකද හිතන්නේ? රීමේක්ස් කරනවනේ ගොඩක්. ඕ හොඳයි ඇත්තරම මෙහෙමයි ඒකෙත් ලොකු දෙයක් අපි දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ මියුසික් සම්බන්ධව අපි දන්නේ නැති දෙයක් සාමාන්‍යයෙන් අර ඔරිජිනල් ආටිස්ට්කින් අවසර තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ විකෘති කරන්න බෑ. ඒ වගේ දේවල් ඉතින් සින්දුවේ ලස්සන තවත් වැඩි කරලා ඉතින් ඒ වගේ දේවල් එන එක හොඳයි. ඇත්තටම හොඳයි. ගොඩක් අර මමත් කැමති ඒ වගේ නිකක් අර පරණ සින්දු. ඔව් ඇත්තටම දැන් මම අහන්නේ ගොඩක් පරණ සින්දු. ඒ වුණාට ඒ කියන්නේ මම මෑත කාලේ තමයි පරණ සින්දු අහන්න ගත්තේ. ඒ කියන්නේ මේකත් එක්ක. ඒ මියුසික්ම අපිට ගන්න අමාරුයි. මගේ ළඟ තියෙන මේක නම් මම ඒකට වැඩක් කරනවා මගේ ළඟ තියෙන දේ කියන දේ. ඉතින් මම ගොඩක්ම මියුසික් කරා. ඒ කියන්නේ මම පොඩි කරලා ඇහුවේ අලුත් සින්දු. ඒ කියන්නේ අලුතෙන් එන සින්දු තමයි ගොඩක්ම ඇහුවේ හින්දි සින්දු. ඉතින් ඒ දේවලුත් එක්ක ඉතින් අර පරණ සින්දු අහන්න හුරු වුණා. ඉතින් ඇත්තටම ඒ වගේ වෙනම රහක් තියෙන්නේ. ඔව්. අර අහන් යනකොට ඒ සේරම අහන් යන ආසයි. ඒ කියන්නේ ලොකු තේරුමක් තියෙන දැන් කාලේ සින්දු වලට වඩා. ඒ කියන්නේ දැන් කාලේ සින්දු හොඳයි නැත්තේ නෑ. ඇත්තටම හොඳයි. මොකුත් කියන්නේ හොඳ නිර්මාණ ගොඩක් තියෙනවා. ඉතින් පරණ සින්දු වල ඇත්තටම ගන්න ගොඩක් දේවල් ජීවිතේට ඔය කතා වුණා වගේ ඉස්සල කලින් කතා වුණේ බූට් ගැන. ඉතින් ඒ වගේ කට්ටියට ගොඩක් දේවල් ජීවිතේ පරණ සින්දු වලින් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ සින්දු ගොඩක් කට්ටිය ඉතින් මම කියන අහන්න. අහන්න රස විඳින්න. අවසන් වශයෙන් මොකද ඔබට කියන්න තියෙන්නේ? ඇත්තටම හරි සතුටුයි. ඒ කියන්නේ මම මේ වගේ තැනක ඉන්නේ ඇත්තටම බලන් ඉන්න කට්ටිය හින්දා. මොකද ඒකට මාව බලන්න කෙනෙක් නැත්තම් ඇත්තටම මගින් ඇති වැඩක් නැහැ මේ ෆීල්ඩ් එකේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් මාව බලන් ඉන්නවා ගොඩක් දෙනෙක්. මම ඇත්තටම රස විඳින්න ඉන්න ප්‍රජාව තමයි වත්කම. ඇත්තටම ඔව්. මම හරි ආදරෙන් කියනවා ගොඩක් ස්තුතියි. ඒ කියන්නේ ඕගොල්ලෝ මාව මේ තැනට ගෙනාවට. ඒ වගේම මට විශේෂයෙන් මතක් කරන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේ ඒ තමයි මගේ අම්මා තාත්තා. මගේ අම්මා තාත්තා නැත්තම් මං අද මෙතන නැහැ. ඒ වගේම කිරි අම්මා, මගේ නංගිලා දෙන්න, මගේ අයියා, මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් නම් වශයෙන් කියන්න බෑ. එතකොට මට කෙනෙක්ව මගේ ඇරුණොත් තරහ වෙන්න පුළුවන්. ඇත්තටම තරහ වුණොත් ඒක පොඩ්ඩක් ඇත්තටම නමක් කියන්න බෑ මට දැන් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉන්න හින්දා. ඉතින් ඒ කට්ටියවත් මතක් කරන්න ඕන අනිවාර්යෙන්. මට ගොඩක් උදව් කරා. කවුරුත් උදව් කරපු නැති කෙනෙක් නැහැ. ඔක්කොම උදව් කරා මේ තැනට එන්න. ඉතින් ඇත්තටම හරි සතුටුයි මට. ඒක තමයි මට කියන්න තියෙන අන්තිම ඔයාටත් ගොඩක් ස්තුතියි සමිල මේ කෙටි දැනුම් දීමකින් ඇවිල්ලා මේ වගේ රසවත් කතා බහකට එකතු වුණාට. එහෙනම් මේ සූදානම්ම චරිතත් සමගින් කතා බහක් ප්‍රෝග්‍රෑම් එකෙන් සමුගන්න. ලබන සතියේත් මේ වගේ සුන්දර කතා පහක් ඔබ හමුවට ගෙන ඒමේ බලාපොරොත්තුෙන් සමුගන්නම්. මේ සිරිකත ඔන්ලයින්